දන්නවද ශ්‍රී ලංකාවේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මෙතෙක් දමා ඇති විශාලතම තනි කොන්ක්‍රීට් වත්කිරීම සිදු වුණේ කොතනද කියලා. ඒ තමයි මෙන්න මෙතන. ශ්‍රී ලංකාවේ ඉදිකිරීම ශ්‍රේෂ්ඨයේ සුවිශේෂී සම්දිස්ථානයක් සනිටුහන් වූ මෙම දැවැන්ත කොන්ක්‍රීට් වත්කිරීම කොළඹ ITC හෝටල් ව්‍යාපෘතියේ නේවාසික කුළුණේ අත්තිවාරම සඳහා සිදු කර තිබෙනවා. ගාලු මුවදොර පිහිටා තිබෙන ITC රත්නදීප හෝටල් ව්‍යාපෘතියේ ප්‍රධාන කොටස් දෙකෙන් එකක් තමයි මෙම නේවාසික කුළුණ. මෙහි උස මීටර් 224ක්. මහල් 50කින් සමන්විත මෙම කුළුණේ අතිසුකෝපභෝගී මහල් නිවාස 135ක් පිහිටා තිබෙනවා. මෙකි දැවැන්ත ඉදිකිරීමේ අත්තිවාරම සඳහා ඉන්ටර්නැෂනල් කන්ස්ට්‍රක්ෂන් කන්සෝටියම් සමාගම විසින් මෙම කොන්ක්‍රීට් වත්කිරීම මෙහෙයවා ඇති බවයි වාර්තා වන්නේ. එය ඒ වන විට මෙරට පැවති සියලු වාර්තා බිඳ දැමීමට සමත් වූ කොන්ක්‍රීට් වත්කිරීම බවට පත්ව තිබෙනවා. සැබවින්ම එය වාර්තාගත සිදුවීමක්. මේ සඳහා කොන්ක්‍රීට් ඝන මීටර් 6500ක ප්‍රමාණයක් එකවර වත් කර ඇති අතර එය කොළඹ නෙළුම් කුළුණ සඳහා කලින් පැවති ඝන මීටර් 5050ක වාර්තාව අබිමවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. අත්තිවාරමේ භූමි ප්‍රමාණය වර්ග මීටර් 1850ක් ලෙස සඳහන් වන අතර එය පාපන්තු පිටියක භාගයකට ආසන්න ප්‍රමාණයක් ලෙස හැඳින්වෙනවා. මෙහි මීටර් 3.5ක ඝනකමකින් යුත් කොන්ක්‍රීට් පුරවා ඇති බවයි වාර්තා වන්නේ. 2017 අගෝස්තු 5 වනදා සිට 7 වනදා දක්වා පැය 70ක කාලයක් පුරා එනම් දින 3ක් පුරා දිවාරෑ දෙකෙහිම මෙම කොන්ක්‍රීට් වත්කිරීම සිදු කර ඇති අතර විශාල සම්පත් ප්‍රමාණයක් සහ මනා කළමනාකරණයක් යටතේ එය සිදු කර තිබෙනවා. මෙම ව්‍යාපෘති භූමිය පිහිටා තිබෙන්නේ ඉන්දියන් සාගරය සහ බේරේ වැව යන විශාල ජල කඳන් දෙකක් අතර මීටර් 20ක් ගැඹුරේ. මෙවැනි දැවැන්ත කාර්යයක් සාර්ථක කර ගැනීම සඳහා විශාල තාක්ෂණික දැනුමක්, නිවැරදි සැලසුම් සහ සම්පත් කළමනාකරණයක් තිබීම අත්‍යවශ්‍ය සාධකයක්. මේ සඳහා C50 ශ්‍රේණියේ විශේෂිත කොන්ක්‍රීට් මිශ්‍රණයක් භාවිතා කර තිබෙනවා. එනම් C50 ශ්‍රේණිය කියන්නේ කොන්ක්‍රීට් වල ශක්තිය මනින ප්‍රමිතියක්. බරපතල පීඩනයක් දරා ගැනීමට සිදුවන ඉදිකිරීම සඳහා මෙම ප්‍රමිතිය භාවිතා කරනු ලබන බවයි වාර්තා වන්නේ. මෙම මිශ්‍රණය ඉන්දියාවේ ප්‍රමුඛ ඉදිකිරීම් සමාගමක් වන ලාසන් ඇන්ඩ් රූබෝ සමාගමේ විශේෂඥයන් විසින් දේශීය අමුද්‍රව්‍ය පරීක්ෂා කර නිර්මාණය කර ඇති බව වාර්තා වනවා. එම මිශ්‍රණයට 40%ක ෆ්ලයි ඇෂ් හෙවත් දැවි අලු අඩංගු කර ඇති අතර එය ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ශ්‍රේෂ්ඨයේ පළමු වරට භාවිතා වූ තාක්ෂණික ක්‍රමවේදයක් ලෙසත් හැඳින්වෙනවා. මෙය කොන්ක්‍රීට් එකේ ශක්තිය කල්පැවැත්ම සහ උෂ්ණත්වය මනාව පාලනය කර ගැනීමට භාවිතා කරන අමුද්‍රව්‍යයක් ලෙස හැඳින්වෙනවා. එමෙන්ම මෙම කොන්ක්‍රීට් වත්කිරීමේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 28ත් 32ත් අතර පවත්වා ගැනීම සඳහා උෂ්ණත්ව මාන 33ක් යොදාගෙන ඇති බවත් වාර්තා වෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා රෙඩිමික්ස් කොන්ක්‍රීට් කර්මාන්තශාලා 4ක්, ට්‍රාන්සිට් මික්සර් 86ක් සහ කොන්ක්‍රීට් බූම් ප්ලේසර් 5ක් වැනි විශාල සම්පත් දායකත්වයක් යොදාගෙන තිබෙනවා. මේ සියල්ල භාවිතා කර පැයකට සාමාන්‍ය ඝන මීටර් 80 සිට 120 දක්වාත් උපරිමය ඝන මීටර් 210 දක්වාත් වේගයකින් මෙම කොන්ක්‍රීට් වත්කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම අති දැවැන්ත මෙහෙයුමේ විශාලත්වය කොතරම්ද කියනවා නම් මෙම අත්තිවාරම සඳහා පමණක් යකඩ සහ වානේ කම්බි මෙට්‍රික් ටොන් 1260කට අධිකව යොදාගෙන ඇති අතර එම යකඩ අත්තිවාරම් පතුලේ මිලිමීටර් 40ක විස්කම්භයකින් යුත් ස්තර 12ක් ලෙස සකස් කර තිබෙනවා. එමෙන්ම කොප්ලස් 7282ක් පමණ යොදාගෙන ඇති බවත් වාර්තා වෙනවා. ව්‍යාපෘති භූමිය ඉන්දියන් සාගරය සහ බේරේ වැව අතර මීටර් 20ක ගැඹුරකින් පිහිටා ඇති නිසා අත්තිවාරම ජලයෙන් සහ තෙතමනයෙන් ආරක්ෂා කර ගැනීමට කොන්ක්‍රීට් වත්කිරීමට පෙර අත්තිවාරම් වලේ පතුල සහ බිත්තිවලට ජලය ඇතුළු වීම වළක්වාලමින් විශේෂිත ජල ප්‍රතිරෝධක ආලේපන වර්ග මීටර් 2450ක ප්‍රදේශයකට භාවිතා කර ඇති බවත් සඳහන් වෙනවා. ව්‍යාපෘතියේ ප්‍රධාන කොන්තරත්කරු වන ලාසෙන් ඇන්ඩ් රූබෝ සමාගම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ මෙය ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයේ වාර්තාවක් බවයි. එම වාර්තාව අනුව ඝන මීටර් 6500ක මෙම තනි කොන්ක්‍රීට් වත්කිරීම ශ්‍රී ලංකාවේ විශාලතම කොන්ක්‍රීට් වත්කිරීම ලෙස නම් කර තිබෙනවා. මෙම දැවැන්ත කොන්ක්‍රීට් මෙහෙයුම් සිදු කිරීමේදී අවදානම් තක්සේරු කිරීම, දැඩි රථවාහන තදබදේ කළමනාකරණය කිරීම, කම්කරුවන්ගේ සුබ සාධනය ඇතුළු කොන්ක්‍රීට් වත්කිරීමේ මෙහෙයුම් වලදී ආරක්ෂාව පිළිබඳව උපරිම අවධානයක් යොමු කර තිබෙනවා. කම්කරු දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කර්මාන්ත ශාලා පරීක්ෂක
ඉංජිනේරුවන්ගේ නිරීක්ෂණයට යටත්ව සිදු කර ඇති මෙම දැවැන්ත ඉදිකිරීම මෙහෙයුම ගිලන් රථ හෙදියන් ඇතුළු හදිසි අවස්ථා සඳහා සූදානම් වෙමින් ආරක්ෂක අවශ්‍යතාවද විධිමත්ව අනුගමනය කරමින් දියත් කළ දැවැන්ත මෙහෙයුමක් ලෙස සඳහන් වෙනවා. එමෙන්ම මෙය ක්‍රියාත්මක කිරීමට පෙර ඉතා දීර්ඝ කාලයක් පුරා සැලසුම් සකස් කර කොන්ක්‍රීට් නිපදවීමේ සිට එය ඉදිකිරීම භූමියට ප්‍රවාහනය කර වත්කිරීම දක්වා වූ මුළු ක්‍රියාවලියම ඉතා සූක්ෂමව සැලසුම් කර තිබෙනවා. මෙය හුදෙක් තාක්ෂණික මෙහෙයුමක් පමණක් නොවේ. මානව සම්පතේ උපරිම දායකත්වයක් විදහා දැක්වූ සිදුවීමක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. මීට අමතරව මෙම ව්‍යාපෘතියේ දෙවන විශාලතම කොන්ක්‍රීට් වත්කිරීම ඝන මීටර් 5500ක් වී ඇති අතර එය හෝටල් කුළුණේ අත්තිවාරම සඳහා 2017 වසරේ සැප්තැම්බර් 29 වෙනිදා සිදු කර ඇති බව වාර්තා වෙනවා. මෙම කොන්ක්‍රීට් වත්කිරීම ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ දෙවන විශාලතම කොන්ක්‍රීට් වත්කිරීම ලෙසයි හැඳින්වෙන්නේ. මෙයද C50 ශ්‍රේණියේ විශේෂිත මිශ්‍රණ සැලසුමක් යටතේ සිදු කර ඇති අතර එහි අමුද්‍රව්‍යවල අනුපාතය අත්තිවාරමේ සහ සමස්ත කොන්ක්‍රීට් ස්කන්ධයේ උෂ්ණත්වය සහ කල්පැවැත්මේ අවශ්‍යතා සපුරාලීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර තිබෙනවා. මේ සඳහා යකඩ මෙට්‍රික් ටොන් 660ක් භාවිතා කර ඇති අතර එය උස මීටර් 2.75ක ඝනකමකින් යුක්ත බවත් වාර්තා වෙනවා. මහල් 30කින් සමන්විත හෝටල් කුළුණේ ඉදිකිරීම කටයුතු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉංජිනේරු සමාගමක් වන නවලෝක කන්ස්ට්‍රක්ෂන් කම්පැනි සමාගම විසින් සිදු කර තිබෙනවා. උස් කුළුණු දෙකකින් සමන්විත ITC හෝටල් ව්‍යාපෘතියේ ප්‍රධාන ඉදිකිරීම කටයුතු 2017 වසරේ ජනවාරි මාසයේදී ආරම්භ වී ඇති අතර මෙහි ඉදිකිරීම කටයුතු ලොව පුරා විවිධ රටවල සේවය කරන ඉන්දියාවේ ප්‍රධාන ඉංජිනේරු සමාගමක් වන ලාසෙන් ඇන්ඩ් ටූප්‍රෝ සමාගම විසින් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. රත්නදීප හෝටල් ව්‍යාපෘතියේ කොන්ක්‍රීට් එකට පෙර ශ්‍රී ලංකාවේ සිදු වූ විශාලතම තනි කොන්ක්‍රීට් වත්කිරීම ලෙස වාර්තා වුණේ නෙළුම් කුළුණේ අත්තිවාරමේ කොන්ක්‍රීට් වත්කිරීමයි. මෙහිදී ඝන මීටර් 5050ක දැවැන්ත කොන්ක්‍රීට් ප්‍රමාණයක් අඛණ්ඩව වත් කර තිබෙනවා. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන කොන්ත්‍රාත්කරු වූයේ චීන සමාගමක් වන China National Electronic Imports and Export Corporation සමාගමයි. කොන්ක්‍රීට් වත්කිරීමේ කාර්ය සඳහා කොන්ක්‍රීට් කර්මාන්තශාලා කිහිපයකින් ට්‍රක් රථ 100 ගණනක් යොදාගෙන කොන්ක්‍රීට් අඛණ්ඩව ව්‍යාපෘති භූමියට ප්‍රවාහනය කර තිබෙනවා. මෙහිදී විශේෂයෙන්ම කොන්ක්‍රීට් මිශ්‍රණයේ උෂ්ණත්වය සහ ශක්තිමත් භාවය පාලනය කිරීම සඳහා නවීන ක්‍රමවේද භාවිතා කර ඇති බවත් වාර්තා වෙනවා. නෙළුම් කුළුණේ අත්තිවාරම වැනි භූගත ඉදිකිරීමක් සඳහා තෙතමනය සහ ජලය ඇතුළු වීම වැළැක්වීමටද විශේෂ අවධානයක් යොමු කරමින් මෙම දැවැන්ත මෙහෙයුම කුළුණේ මුළු බරම පස මත ආරක්ෂිතව සමබර කර තැබීම සඳහා වූ ශක්තිමත් පදනමක් නිර්මාණය කර තිබෙනවා. අද මෙලෙසින් අහස සිප ගන්නා මේ දැවැන්ත ඉදිකිරීම ඔබ දැක ඇති. නමුත් මේ පිටුපස සැඟවී ඇති දහදිය ශ්‍රමය සහ නොසැලෙන කැපකිරීම පිළිබඳව ඔබ සිතන්නට නැතුව ඇති. මේවා හුදෙක්ම ගොඩනැගිලි පමණක් නොවේ. මේ මහන්සි නොබලා වැඩ කරන මිනිසුන්ගේ නොපසුබට උත්සාහයේ සහ ඉංජිනේරු විද්‍යාවේ ජයග්‍රහණයේ සංකේතයි. ඉතින් මෙම විස්මිත මෙහෙයුම් සඳහා තම දෑතින් බුද්ධියෙන් සහ හදවතින්ම දායක වූ ඉංජිනේරුවරුන්ගේ සැලසුම් ශිල්පීන්ගේ සහ හම්කරුවන්ගේ වීරත්වයට මෙම වීඩියෝව උපහාරයක්ම වේවා.